අද නිල් පාට varnish වලින් අලව ගන්නට ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ යෝගට් කෝප්පයේ උඩ වටේට ගම් ගාලා ඒක මෙන්න මේ විදියට පේපර් ප්ලේට් එකේ යට පැත්තේ මැද හරියට අලව ගන්නවා. ඒ පොලේ අරගෙන මේ විදිහට නමලා ඔබ මේ මත බ්ලොක් එක තියලා පෙති කපා ගන්න. මේ විදිහට එක පොලේකින් පෙති 8ක් කපා ගන්න. පොළ 3කින් ඔබ මල් පෙති කපා ගන්න ඕනේ. ඔබ කපාගත් මල් පෙති වලින් 8ක් හැර ඉතිරි පෙති සියල්ලේම අග කතුරෙන් ටූල් කරගන්න. ඊට පස්සේ අපි පේපර් ප්ලේට් එකේ යටිපැත්ත හරවලා මෙන්න මේ විදියට තමයි අර ටූල් කරපු නැති පෙති 8 අලව ගන්නේ. පේපර් ප්ලේට් එකේ යටපැත්තේ පෙති 8 අලවල ඉවර වුණාම මේ විදිහට අපිට නිර්මාණයේ කොටස ලැබෙනවා. ඉන් පස්සේ අපි පේපර් ප්ලේට් එකේ උඩ පැත්තේ ටූල් කරගත් පෙති 8ක් අලව ගන්න මේ වීඩියෝ එකේ දැක්වෙන විදිහට.
ඉන්පසුව අපි මේ ආකාරයෙන් අඟල් කාලක් මහත ඇති හටි දෙකක් ඒ කහපාට A4 වලින් කපා ගන්නවා. මේ කහපාට A4 පටි දෙකෙන් තමාට අවශ්‍ය ප්‍රමාණයක් ගන්නට පුළුවන්. ඉන්පස්සේ රතු පාට A4 එක මේ ආකාරයට රෝල් කරලා ඒකේ අග ගම් ගාලා රවුම් හැඩයේ සිටින විදිහට බටයක් ආකාරයෙන් සකස් කරගන්න. ඉන්පසුව වීඩියෝ එකේ දැක්වෙන ආකාරයට අපිට පුළුවන් අපි කලින් සූදානම් කරගත් කහපාට A4 තීරුව මේ බටේ වටේ අලවා ගන්නට. ඒ වගේම මෙහි උඩ රවුම් පැත්තෙන් රවුමේ දෙපැත්තෙන් මදක් ඇතුළට වන්නට නමා උල් හැඩයක් සකස් කරගන්න යුතුයි. මෙසේ සකස් කරගත් ඉටි පන්දමට ඔබේ බ්ලොක් එක අනුව කපාගත් තිරිසන ග්ලිටර් පේපර් දැල්ල අලවන්නට පිළිවන්. ඒ වගේම මේ ඉටි පන්දමේ අග මේ ආකාරයට කැපුම් පහරවල් යොදා ඉන්පසුව එය මලේ මැද ගම්ගාලා අලව ගන්න. ටූල් කරගත් ඉතිරි පෙති අට මෙන්න මේ විදියට ඉටි පන්දමට සමීප වනසේ අලව ගන්න.